බේසික් සොයිල් ස්කූල් එකෙන් අද අපි ඉගෙන ගන්නේ කොලර් එකක්. නූලක් තියලා මුල්ල හරවලා ගන්න විදිය. අපි බලමු නූලක් තියලා මුල්ල හරවලා ගන්නේ කොහොමද කියලා. මේ මං කපාගත්තු කොලර් එකක්. නිකන් අපේ කොලර් එකක්. කොලර් එකට තියෙන කෑලි දෙකක්. එතකොට මම මෙහෙම කොලර් එක මහාගෙන එනවා. අපි හැම වෙලාවෙම මහන්නේ රෙද් පාටම නූලකින්. කොහොම ඇවිල්ලා මුල්ලට ආවහම ඉදිකටුව තියන්න යට. තියලා මෙහෙම කුට් එක උස්සලා මෙහෙම හරවන්න. කුට් එක උස්සන්න. ඉදිකටුව යටින් තියලා. පොඩි නූල් කෑල්ලක් ඇති. මම ඔයගලන්ට තේරුම් කරලා දෙන්න නිසා ටිකක් ලොකුවට නූල් කෑල්ලක් ගත්තා. නූල් දෙකටක් ගන්න. අරගෙන මේ කොලර් එකේ කෑලි දෙකක් නම් තමයි මේක කරන්න පුළුවන්. මෙහෙම කුට් එක උස්සලා මේ නූල මෙහෙම හේතු කරන්න. ඉදි කටුවට. අපිට තේරෙනවා අතින් මෙහෙම හේතු වුණා කියලා. හේතු කරලා එක මැහුමක් ගන්න. නූල අහුවෙන්න. දැන් මෙහෙම අත් දෙකෙන් අල්ලලා ඉදි කටුවට හේතු කරේ. එතකොට එක මැහුමක් ගහලා ආයෙ කුට් එක උස්සලා එළිය පැත්තේ තියෙන නූල ඇතුල් පැත්තට ගන්න මෙහෙම. දැන් මෙතන රෙදි කෑලි දෙකක් නේ තියෙන්නේ. එළිය පැත්තේ තියෙන නූල තමයි මං ගන්නෙ මෙහෙම ඇතුල් පැත්තට. මෙහෙම. එළිය පැත්තේ තියෙන නූල ගත්තම මෙහෙම ඇතුල් පැත්තට. අරගෙන එතකොට අපිට මේක අහු වුණාද කියලා තේරෙනවා. නූල. මෙහෙම ඇද්දාම අහු වෙලා නැත්තම් නූල ගැලවිලා යනවා. කොහොම තියලා මෙහෙම මහගෙන එනවා. ඔන්න මුල්ලට ආවා. මෙහෙම නූල් දෙපටක් ගන්න. කුට් එක උස්සන්න. උස්සලා මේ දෙක අතරින් මෙහෙම අත් දෙකෙන් අල්ලලා මේ නූල ඉදි කටුවට හේතු කරනවා. ඔහොම හේතු වෙලා තියෙද්දි එක මැහුමක් මෙහෙම ගන්න. ඊට පස්සේ ආයෙ කුට් එක උස්සලා එළිය පැත්තේ තියෙන නූල ගන්න ඇතුල් පැත්තට. එළිය පැත්තේ තියෙන නූලයි ගත්තේ මෙහෙම ඇතුල් පැත්තට. එතකොට මෙහෙම ඇල්ලුවහම අහු වෙලා නැත්තම් මේක ගැලවිලා යනවා. දැන් මෙහෙම කොහොම මහගෙන ඊට පස්සේ මෙහෙම කට් කරන්න. මේ මුළු ළඟ පොඩ්ඩක් මෙහෙම කට් කරන්න. මේ පැත්තෙත් මෙහෙම කට් කරා. මුල්ල ළඟ මෙහෙම කට් කරන්න. කොහොම තැනින් තැන කට් කරා. ඔන්න දැන් හැරෙව්වහම අපි දැන් නිකම් මැහුවොත් අපි මේ මුල්ල කතුර දාලා තමයි හරවන්නේ. දැන් අපි මෙහෙම නූලක් තිබ්බනේ. ඔන්න ඔය නූලෙන් ඇද්දාම මුල්ල ලස්සනට මෙහෙම හැරිලා යනවා. ඔන්න මේ පැත්තේ මෙහෙම ඔය නූලෙන් ඇද්දාම ලස්සනට මේ මුළු දෙක හැරෙනවා. නූලක් තියලා කොලර් එක මෙහෙම මුල්ල හරවන්නයි කියලා දුන්නා. ඒතර මෙතන අපි ගත්තේ කොලර් එක කෑලි දෙකක්. තනි කෑල්ලට හිල් අරගෙන මේක කරන්න බැහැ. දැන් මං කියලා දෙන්න යන්නේ තනි කෑල්ලකට ගත්තොත්. මේ කොලර් එක කෑලි දෙකක් නෙවෙයි. තනි කෑල්ලක්. එතකොට අපි මෙහෙම අහන්නේ. මෙහෙම තිබ්බා. ටැග් කරගත්තා. ඒතර ඕකට නූල් තියලා හරවන්න බැහැ. ටැග් කරගෙන ඔහොම
දැන් මේ වගේ එකක් මැහුවහම දැන් ඉතින් පොඩ්ඩක් කට් කරලා මේක හරවද්දී අපිට අපේ කකුලේ තුල දාලා තමයි පොඩ්ඩක් හරවගන්න. මොන කකුලේ තුල දාලාම හරවගන්න. කොහොම කකුලේ තුල දාලා හරවගන්න. එතකොට ඔන්න කොලරේ කොහොම ලස්සනට වෙහිලා